හායි ළමයි. මාත් එක්ක පොඩි රවුමක් යන්න ලෑස්ති වෙනා බලමුද? බලන්නකෝ මම කොහොමද පැක් කරන්නේ කියලා. මගේ ට්‍රවුසර් ළමයි මම මේ විදියට රෝල් කරනවා. එහෙම රෝල් කරාම ළමයි ගොඩක් දාන්න පුළුවන්. ඉඩ ප්‍රමාණයක් ඇති වෙනවා. මේම ට්‍රවුසර් ටික මේ විදියට මගේ පොඩි බෑග් එකකට මම දාගන්නවා ළමයි. මේම දාගත්තාම ළමයි හරිම පිළිවෙලයි. ඒක හරි. ඊළඟට ළමයි මේ බෑග් එකට මම දාගන්නේ මගේ බ්ලවුස් ටිකයි ටී-ෂර්ට් ඒ ටික තමයි. ඒවත් මේ විදියට ළමයි රෝල් කරන සුරුට්ටුව වගේ. ඒතකොට ගොඩාක් දාන්න පුළුවන්. අපිට ඉතින් ඇඳුම්නේ ගොඩක් ඕන වෙන්නේ ළමයි. ඒ නිසා මම ඇඳුම් ගොඩක් අරන් යනවා. මේ විදියට මේකට ගොඩාක් ලෝඩ් කරනවා. සමයකට පොඩි නිවාඩුවක් ළමයි. මෙන්න මේකත් පැක් කරා මම. ඒකත් රෙඩි. මේකටත් මම දාගන්නවා මගේ පොඩි ඒවා. ඒවත් මේ විදියට දාගත්ත ළමයි. ඒකත් හරි. ඊළඟට මම මේකට දාන්නේ ළමයි මගේ ෂැම්පූ කන්ඩිෂනර්. මම යූස් කරන්නේ ළමයි ෆිනෝ එකේ. මේක බොඩි වොෂ් එක. මේක මගේ ෆේස් වොෂ් එක. මේක ළමයි රෝස්මෙරි ඔයිල් එක. ඉතින් ඒව අමතක වෙන්නේ නැහැ මට. ඒකත් හරි. මේකට ළමයි මම තව ඇඩ් කරගන්නවා මේ සොක්ස් ටික. මේවා නවා ගන්න මෙන්න මේමයි ළමයි. එතකොට එකක් නැති වෙන්නේ හොයන්න වෙන්නේ එහෙම නෑ. ඒ නිසා මම මේ ටිකත් මේ පිළිවෙලට දාගන්නවා ළමයි. ඒකත් හරි. ඊළඟට මම මේකට දාගන්නවා ළමයි මගේ බොඩි ලෝෂන් ටික. මේවා APLB එකේ ග්ලූටචයෝන් එක. සීරම් ටිකක් දාගන්නවා ළමයි සෙන්ටෙලා. මේක මගේ සන්ක්‍රීම් එක. මේ පේස් පැක් එක. මේ සීරම් එක ළමයි. මේක කොලජන් සීරම් එකක්. මේ මගේ ලිප් බාම් එක. ඒ වගේ චුට්ටක් තියෙන නිසා ළමයි මම ඒවා අලුතෙන් පැක් එකකුත් අරන් යනවා. මොකද මදි වුණොත්. මේවා මගේ පේස් ක්‍රීම් ළමයි. ඒවත් මම මේ පේස් ක්‍රීම් එකක් ළමයි APLB එකෙන් තමයි ඒ බ්‍රෑන්ඩ් එකෙන් යූස් කරන්නේ. සීරම් නම් ගොඩක් තියෙනවා ළමයි. සෙවල් එකේ එකක් ගන්නවා මම සෙන්ටෙලා ගන්නවා. ඒකත් රෙඩි ළමයි. මේකට මම දාගන්නේ මගේ චූටි ඒවා. ලිප්ස්ටික් මේබ්ලයින් එක කිකෝ එක NYX එක. මේක ළමයි කොරියන් එකක්. ඒකේ 3ක් තියෙනවා. මේක nail polish. මේක පර්ෆියුම් එකක් ළමයි. හරිම සුවඳයි. ඒ ටිකත් ඒ විදියට රෙඩි වෙනවා ළමයි. මේක මගේ බේත් බෑග් එක ළමයි. බේත් මල්ල. ඕක ඉතින් මට නැතුවම බෑනේ. ඒකේ තියෙනවා එක වර්ග. ඒ ටිකත් මම අරන් යනවා. උණ බලන්න එකකුත් තියෙනවා ළමයි. උණ හැදුනොත් එහෙම. ඒකත් රෙඩි. ඒක මම දාගන්න ළමයි මේ බෑග් පැක් එකට. මේක මගේ පාස්පෝර්ට් එකේ ටික රෙඩි. මේකට මම දාගන්නවා ළමයි මගේ සැන්ඩල්ස්. මේ දෙකත් ඒ ටික තමයි ළමයි. අවසානයේ මම මේ පොඩි එකේ තියෙන මගේ කොණ්ඩ කටු ළමයි. ඒකට කොණ්ඩ කටු ටික දාගන්නවා. දැන් ඉතින් මල්ල රෙඩි. යන්නයි තියෙන්නේ. මේක